පසුගිය 12 වෙනිදා ගොඩබිමට ප්‍රවාහනය කරමින් තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සහ ඊට විවිධ අයුරින් සම්බන්ධ වූ සැකකරුවන් 8 දෙනෙකු කිරින්ද අඳගලවැල්ල වෙරළ තීරයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රඳවා තබාගෙන ප්‍රශ්න කෙරෙනවා. මෙම මත්ද්‍රව්‍ය ගොඩබිමට රැගෙන දීවර යාත්‍රාව සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම විමර්ශන ආරම්භ කරනු ලැබුවා. එම විමර්ශනවලදී හෙළිවැත්තේ අදාළ දීවර යාත්‍රාව ගැඹුරු මුහුදේ දීවර කටයුතු වල නිරතව ඇති බවයි. එම යාත්‍රාව දීවර කටයුතු නිමා කර අදාළුයම තංගල්ල දීවර වරායට පැමිණෙන බවට ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මාතර කාර්යාලයේ නිලධාරීන් එම දීවර වරායට පැමිණ යාත්‍රාව සිය භාරයට ගත්තා. ගන්ධර කසුන් පුතා නම් එම දීවර යාත්‍රාවේ සිටි ස්කීපවරයා ඇතුළු 6 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. දීවර යාත්‍රාව ගන්ධර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් වන අතර ඔහුගේ අනුදැනුමකින් තොරව ස්කීපවරයා ඇතුළු එහි සිටින දීවරයින් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව මේ වන විට සැකකරුවන් 13 දෙනෙකු සමගින් දීවර යාත්‍රාවක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා. දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.